සෝ එන්න ගෙදර එන්න එන්න කිව්වම එන්න සීතපො සංගීත නදින් චංචලයි දුරදෙනම් නඩලුම් සිත සංසුන් සතුටුයි සතුටුමයි නෙළුම් මල දිවිගයි ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අමා පිරිමාදුර අද 2026 ජනවාරි 1 වෙනිදා. ඉතින් මම හිතුවා මේ අලුත් අවුරුද්ද පටන් ගන්නකොටම මගේම කියලා YouTube channel එකක් පටන් ගන්න ඕනේ කියලා. මොකද පහුගිය අවුරුදු 10 පුරාවටම මම ගොඩාක් වැඩ කරා. දැන් මම ඉන්නේ කැරියර් බ්‍රේක් එකක. මොකද මට මාස 3ක චුටි බබෙක් ඉන්නවා. ඉතින් මම හිතුවා මට හම්බෙන ෆ්‍රී ටයිම් එකේදී මට පුළුවන් විදිහට මම කැමති විදිහට මම දන්න දේවල් වලින් YouTube channel එකක් පවත්වාගෙන යන්න ඔයගොල්ලොත් එක්ක මගේ දැනුමත් share කරගන්න. ඉතින් මගේ family එකේ දේවල් motherhood එකේ දේවල් ඒවගේම ගොඩක් දේවල් ඔයගොල්ලොත් එක්ක share කරගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සාදරයෙන් ආරාධනා කරනවා මගේ YouTube channel එකට ආදරයෙන් එකතු වෙන්න කියලා. දැන් නම් උදේ 6ට විතර ඇති. අපේ චූටි පුතා තාම තද නින්දේ. ඉතින් මම හිතුවා යා නිදාගෙන ඉන්න වෙලාවේ මගේ ඔක්කොම වැඩ ටික ඉක්මනටම කරලා ඉවරයක් කරගන්න ඕනේ කියලා. මොකද යා නැගිට්ටොත් මට කිසිම වැඩක් කරගන්න වෙන්නේ නැහැ. යාව අතේ තියාගෙනම තමයි ඉන්න වෙන්නේ. ඉතින් මම උදේම කරන්නේ අපේ බෙලාටයි සෝයිටයි කිරි දෙන එක. අපිට තව බල්ලෙක් ඉන්නවා. එයා මේ දවස්වල අසනීපෙන් ඉන්නේ. ඒ වගේම රතින්න සද්දෙට එයා කොහේ හරි ගිහිල්ලා අපිට හොයාගන්න බෑ. හැබැයි එයා දවල් වෙද්දී අනිවාර්යෙන්ම ගෙදරට එයි. සාමාන්‍යයෙන් අපේ ගෙදර තේ හදන්නේ අම්මා. ඒ වුණාට අද ජනවාරි 1 වෙනිදානේ. ඉතින් අපේ අම්මට අද උදේම ඔෆිස් යන්න තියෙනවා. ඒ හින්දා අද වෙනසකටත් එක්ක මම තමයි තේ හැදුවේ අපේ අම්මා ලෑස්ති වෙනකම්. ඔන්න ඉතින් තේ හදලා ඉවර වෙනකොටම චූටි පුතත් නැගිටලා. සුබ අලුත් අවුරුද්දක් වේවා. වාගේ ඉතින් පළවෙනි අලුත් අවුරුද්ද නේද පුතේ? මං ඉතින් පුළුවන් ඉක්මනට කිරිබත් චුට්ටක් හදලා මාළු ටිකක් මිරිසට හදලා ලුණු මිරිසක් හැදුවා. මොකද බබා නැගිටලා හින්දා මට වැඩි වෙලාවක් ගන්න බෑ. අලුත් අවුරුද්ද ගැන මොකද කියන්න තියෙන තාත්තේ වාට? ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා. මොකද අපි ගිය අවුරුද්දේ ගොඩාක් අපිට අමීරි අත්දැකීම් සිද්ධ වුණා අපේ රට ඇතුලේ. මම හිතනවා මේ අවුරුද්දේ ඒ සියලු දලමට වෙලා දියුණු වෙච්ච මිනිසුන් ඉන්න ඉතින් කරදරයක් නෙවෙච්ච රටක් වේවා කියලා. මලවන අවුරුද්දේදී මගේ හොඳ චිත්‍රපට ගණනාවක් කරනවා. මගේ ධර්ම යුද්ධය දෙක එනවා. ඒකවල ද ඕල්ඩ් මෑන් නේ මම අධ්‍යක්ෂණය කරපු මම මගේ දේව තිරිමාදුරට රඟපානවා එකේ. අර ඉතින් උන්ටාන මාස දෙකේ මේරුපති ක්ලාස් එක සති 3ක් රඟපෑවා. රඟපෑවා මගේ එකේ. ඉතින් මේ දේව තිරිමාදුරත් බලන්න පුළුවන් මේ චිත්‍රපටියේ. ඉතින් මම හිතනවා ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම හිත් වේදනාවකින් තොරව සාමෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් 2026 උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අම්මට දැන් මොකද්ද කියන්න තියෙන්නේ අලුත් අවුරුද්දට? අපේ රටවැසියන්ට සියලු ලෝක වාසීන්ට නිදුක් නිරෝගී 2026 වර්ෂයක් වේවා. කිසිම දුකක් කරදරයක් ස්වභාවික විපත්තියක් කිසිම දෙයකින් පීඩාවටපත් නොවි සාමයෙන් සමගියෙන් හැමෝත් එක්කම සහෝදරත්වයෙන් ඉන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි දැන් එහෙනම් ඉතින් අපි කිරිබත් චුට්ටක් කමු. කිරිබත් නම් කෑලි කපන්නවත් මට වෙලාවක් තිබුණේ නැහැ. මොකද අපේ අම්මට ඉක්මනටම ඔෆිස් එකට යන්න වෙනවා. ඔෆිස් එකෙත් කිරි උතරවන්න තියෙන හින්දා ඉතින් අම්මා තමයි මම වැඩ ටික කරගන්නකම් බබාවත් අල්ලගෙන හිටියේ. ඉතින් අනිත් එක කියන්න ඕන මගේ වීඩියෝස් ගොඩාක් පර්ෆෙක්ට් නෑ. මොකද මම YouTube වලට අලුත් ඒ වගේම පේනවනේ ඒක අතකින් ෆෝන් එක අල්ලගෙන අනිත් අතින් තමයි හැමදේම කරන්නේ. මට චූටි බබත් එක්ක ගොඩාක් පර්ෆෙක්ට් වීඩියෝස් නැම්ම ගන්න වෙන්නේ නැහැ. හැබැයි මම ඒකට ෆුල් try එකක් දෙනවා. ඔයාලට දැම්ම බෑ. තාම අම්මා කුක්කු තමයි බොන්නේ. මම කවන්න.
අර මෙතන තමයි කියන පිළිගට ගන්න. හතෙන්. හදේ. අනේ සුදු මාතේ. අනේ. ආච්චි වැඩට යන්නනේ හදන්නේ. Hi. Hello. Bye. Ande? Bye. Bye putte. Ande bye. Ande? සබාවද දුම අයිනා වෙන්නකො. Amma. Sadu amme ungi kya? Ungi kya? Ungi kya? ෂර්ට් එකේ ඉන්නේ ආච්චි යනවනේ. Upset. සභාපතිතුමා නේද අපේ? ආච්චි ඉක්මනට එනවනේ ඉතින්. අපේ අම්මා ඉතින් ඔය හිතකින් නෙමෙයි ඔෆිස් යන්නේ. අම්මා කැමති නෑ චූටි පැය ගානකට හරි චූටි බබාව නොදැක ඉන්න. මොකද ගෙදර ඉන්න දවසට අපේ අම්මා මුළු දවසම කරන්නේ බබා එක්ක ඉන්න එක තමයි මම වැඩ ටික කරගන්නකම්. ඉතින් අපේ බබත් ආච්චිට ගොඩාක් ආදරේ. තාත්තේ ඔයාගේ 2025 අවුරුද්ද කොහොමද 2026 මොනවද කරන්න ඉන්නේ? මම හිතනවා 2035ට වඩා ගොඩාක් දැන් චිත්‍රපටි ගණනාවක් හම්බෙලා තියෙනවා කරන්න. මගේ තව චිත්‍රපටි කීපයක් කරන්න ඉඳන් ඉන්නවා. ඩෝල්මන් කොහොමද වෙනවා? ධර්ම යුද්ධේ නම් මම හිතන්නේ ඒක තවත් දෙක එනවා. ආයි පාරේ බහලා යන්න බැරි වෙයි. ඉතින් මේ අද උදෑසන ජනවාරි 1 වෙනිදාම ඕස්ට්‍රේලියාවෙන් ආරාධනාවක් ආවා. මීර සිල්තිලකගේ කෝකෝ නාට්‍ය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ බොහෝට පෙන්වන්න. ඒ ගැන අවශ්‍ය සාකච්ඡා කරගෙන යනවා ඒගොල්ලෝ. ඉතින් බොහෝ විට මේ අවුරුද්දේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තේ බලා අපේ කණ්ඩායමක් මම සරත් පුතලාවල මීර සිල්තිලකගේ ජින්තික පීරිස් ඉසුරු ලොකෙටි ආරච්චි ජනකරණ සිංහ ඒතොර හේමන්ත ටීවී ගමයි කට්ටිය. ඉතින් මම හොඳ අත්දැකීමක් වේවි. ඉතින් මම ගොඩක් කාලෙකින් ඉස්සරට යන්න කැමතිලා මේ ගේමට ගුවන් ගමන් වල දින මහන්සිය නිසා මම ඉතින් දැන් යන්න වෙලා තියෙනවා. ඉතින් එන්නම කියලා කියනවා. ඉතින් මේ ඉතින් දිනගම සුමංගලයි කියලා ගොඩක් ජනප්‍රිය වුණා පෞගේ කාලේ පිරිමි ළමයි එකේ. මිනිස්සු බොහොම ආදරෙන් බැලගෙන තිනවා. ඉස්සරහට ඉතින් මේ අවුරුද්දේ අද මගේ දෙයක් ගොඩක් කාර්ය බහුලම නේ මොකද මේවත් බලා ගන්න බෑ ඉතින් මගේ ඉතින් මොන කොටක් තියෙනවා මගේ පළවෙනි චිත්‍රපටෙත් නේ රංගපෑවනේ ඉතින් සති දෙකකින් රංගපෑවා බලමු දේව තිරුමාදුරත් වෙනවනේ ඉස්සරහට මගේ දුවල දෙන්න නම් රංගපාන්නාගෙන අද මෙයා නම් ඒ වගේ මට හිතෙන්නේ අපි බලමුකෝ. සෞඛ්‍ය සම්පන්න රටක ආදරේ පෞද්ගලික ගියවුරු වෙච්ච විශේෂණයන් ආයි නැවත නොවි සුභාන් සුපත්තලින් බීරිලා ඒ කාර්යයත් ශ්‍රී ලංකාව පිරිවා කියලා මොකද දේවලන්ට හොඳ ලස්සන රටක් ශ්‍රී ලංකාව තියෙනෝනේ අපි අපේ ජීවිතේ ඉන්න ඇති ගොඩාක් රස වෙන්න දැන් අපේ ඉතින් බොහොම විවිධයෙන් ඉන්න කාලේ මේගොල්ලන් මගේ තව විචාර දරුවෝ මේ රටේ ඉන්නවා. ඉතින් එයාලා ගැන ඉතින් සුබිතුමිත වේවා කියලා තමයි දේවගේ ඇතුළුව ලංකාවේ සියලු දරුවෝ ප්‍රාර්ථනා කරනවා. දැන් තියෙන්නේ අපේ තාත්තට මගේ බබාව චුට්ටක් අල්ලගන්න කියලා ගෙදර බල්ලොන්ටයි ලේන් එකේ බල්ලොන්ටයි කන්න දෙන එක. මේ අපේ සෝයි නම් කොච්චර කන්න දුන්නත් තප්පර ගානෙන් ඒ කෑම ටික ඔක්කොම ඉවර කරනවා. මේ ඉන්නේ අපේ බෙලා. එයා තමයි අපේ පරණම පුරතලා අපේ ගෙදර හිටපු. එයාට දැන් අවුරුදු 8ක් විතර ඇති. එහෙ බලලා මෙහෙ බලද්දී අපේ සෝයි නම් කාලත් ඉවරයි. ඒ ඉතින් ලැබ්‍රඩෝලාගේ හැටිනේ. කන්න පැටියෝ. කන්න බැරිද? යෝගට් ඕනද? ඕක කන්න කොයා ආසෙක කන්නනේ. කන්න පැටියෝ. කන්න සක්කෝ. කන්න. ළමයානේ. මෙයා තමයි චුලිබුලියා හරිය අහිංසකයි යන්නේ.
ටිකක් දෙනවා. ඔහොම ඉන්න. අනිත් අය කෑම ගන්න ඈ. ඔයත් එන්න. එන්න අපි කමු. සෝයි එන්න ගෙදර. එන්න කිව්වම එන්න. මේ ලෝකේ කියන දේ අහන්නෙම නැති බල්ලා සෝයිද කොහෙද? එන්න කිව්වට එන්නෙම නැහැනේ. සෝයි එන්න. එන්න කැම දෙන්නේ නේ. අයියෝ. සීතම සංගීත නදින් චංචලයි දුරදෙනම් නඩලුම් සිත සංසුමෝ සීතම සංගීත නදින් චංචලයි දුරදෙනම් නඩලුම් සිත සංසුම දෙන්නේ නැහැ වෙලාවට.